අද රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාවට අපි ආවා. ඇවිල්ලා මේ කර්මුණ කීපයක් තිබ්බ මේ රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාවට එන එක. එකක් තමයි රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාවේ ක්‍රියාවලිය බලන්න. ඒ වගේම තමයි ලබන අවුරුද්ද සඳහා වෙන අපේ තියෙන වැඩසැලැස්ම සමාලෝචනය කරගන්න සේවක සේවිකාවන් සමග සාකච්ඡාවක් හදාගන්න සහ මේ ක්‍රියාවලිය ලබන අවුරුද්ද වෙනකොට අපි කොහොමද වැඩි දියුණු කරන්නේ? ඒ සම්බන්ධයෙන් අවබෝධයක් හදාගන්න. ඉතින් අපි හිතනවා ඉතා සාර්ථක සාකච්ඡාවක් කරා ලබන අවුරුද්ද වෙනකොට අපි හිතනවා මේකේ තියෙන උපරිම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන විශේෂයෙන් භූමිය, ගොඩනැගිලි සහ මෙවලම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපි ලබන අවුරුද්දට වෙනකොට මේකේ මේ ස්ථානයේ සංස්ථාවේ ලොකු ප්‍රමාණයක් ඒ කියන්නේ මේ සම්පත් වල උපරිම දායකත්වයක් ගන්න ප්ලෑන් එකක් අපි සාකච්ඡා කළා. ඉතා සාර්ථක සාකච්ඡාවක්. අපි සේවක සේවිකාවන් හමු වුණා. ඔවුන්ගේ සුපසාධනයක් ගත්ත අපි සුහදව කතා කළා. ඉතින් අපි හිතනවා ඉදිරියේදී රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාව තියෙන පුළුල් අපසරියක් අපි වැඩි කරගන්න සහ මේක රජයේ තියෙන සංස්ථාවක් විදිහට තියෙන මේ ගොඩනැගිල්ල සහ සියලුම සම්පත් අපි ලොකු පිම්මකින් ඉස්සරහට යන්න බලාපොරොත්තුව තමයි අපි තියෙන්නේ. ඊටාම සුබදායි සේවක සේවිකාවන් පිරිසක් ඉන්නවා. බොහොම ධනාත්මකව හිතනවා වැඩ කරනවා හොඳට. විශේෂයෙන් මේ දවස්වල මොඩියුල් මුද්‍රණය කරන වැඩේ නිතිපතා කරනවා. ඒ වැඩේ හොඳට සිද්ධ වෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් සභාපතිතුමා පරිපාලනයේ සහ සේවක මණ්ඩලයට. ඉතින් අපි හිතනවා මේක ලබන අවුරුද්ද වෙනකොට මේකේ උපරිම භාවිතාවක් කරන්න පුළුවන් වෙයි කියලා. පාසල් පෙළපොත් දැන් මුද්‍රණය කරමින් පවතිනවා. විශේෂයෙන් පෙළපොත් මුද්‍රණය සහ එකක් අනිත් එක තමයි මොඩියුල් මුද්‍රණය. මේ දෙකම අපි නිතිපතා බලනවා. දැන් මේ වෙනකොට ලොකු ප්‍රමාණයක් මුද්‍රණය කිරීම පටන් ගන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද මුල වෙනකොටම මේ සියලුම මේ මුද්‍රිත ද්‍රව්‍යයන් බෙදා හරින ප්ලෑන් එකටම අපි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි නිසි වේලාවට දෙන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.